අයිබෝවන් මගේ channel එකට ආවට බොහොම ස්තුතියි. මේ අඹ චට්නි එක හරිම රසයි. ඒ වගේම මේ චට්නි එක හදාගන්න හරිම ලේසියි. දැන් අපි බලමු මේ රසවත් අඹ චට්නි එක හදාගන්නේ කොහොමද කියලා. මේ අඹ චට්නි එක හදනකොට ඔයගලන්ට කැමති ප්‍රමාණයට අඹ සහ කුළුබඩු වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන අරගෙන තියෙනවා කුඩාවට කපාගත්ත අඹ කෝප්ප 4ක් පමණ. මම සාමාන්‍යයෙන් කැමති 85ක් පමණ ඉදිච්ච අඹ. ඔයගලන්ට මැටි භාජනයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ප්‍රතික්‍රියා නොකරන භාජනයක් පාවිච්චි කරන්න. පළමුව කපාගත්ත අඹ භාජනයට දමන්න. ඒ වගේම උණ වෙනවා ඉඟුරු පේස්ට් එකෙන් තේ හැඳි 3ක් පමණ සහ සුදුලුණු පේස්ට් එකෙන් තේ හැඳි 5ක් පමණ. දැන් සුදුලුණු සහ ඉඟුරු පේස්ට් එක අඹ සහිත භාජනයට එක් කරන්න. ඒ වගේම උණ වෙනවා මිරිස් කුඩු හෝ පප්‍රිකා තේ හැඳි 1මාරක් සහ මිරිස් කෑලි කුඩු තේ හැන්දක්. ඒ වගේම ලුණු තේ හැඳි 1ක් සහ කුරුඳු කැබලි 6ක් පමණ. ඔයගොල්ලෝ කැමති නම් කුඩු කරගත්ත කුරුඳු පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් මේකට එක් කරන්න සීනි කෝප්ප 1මාරක් පමණ. ඔයගොල්ලෝ කැමති නම් දුඹුරු සීනි පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම එක් කරන්න විනාකිරි මේස හැඳි 6ක්. ඒ වගේම වතුර කෝප්ප 2ක්. දැන් මේ සියල්ලම ලී හැන්දකින් හොඳට මිශ්‍ර කරන්න. දැන් මේ භාජනය ලිප මත තබන්න. ලිප සුළු ගින්දරේ තබා ගන්න. මිනිත්තු 5කට පමණ පසු එය පියනෙන් වහන්න. විටින් විට එය හැඳිගාමින් මිනිත්තු 30ක් පමණ මද ගින්දරේ පිසගන්න. මිනිත්තු 30කට පමණ පස්සේ පියන සම්පූර්ණයෙන්ම ඉවත් කරලා පිසගන්න. එය වරින් වර හැඳි ගන්න. ක්‍රමක්‍රමයෙන් වතුර ප්‍රමාණය ටික ටික අඩු වෙගෙන යමින් පවතිනවා. මේ විනාඩි 45කට පමණ පසුව ඒත් තවමත් වතුර එහි තිබෙනවා. විනාඩි 50ක් පමණ ගියන් පස්සේ පදම හොඳයි. දැන් ලිප ඔෆ් කරලා කුරුඳු පොත්තු ටික ඉවත් කරගන්න. දැන් චට්නි එක වීදුරු බෝල් එකකට හෝ වීදුරු බෝතල් වලට මාරු කරගන්න. මේ තියෙන්නේ මගේ රසම රස අඹ චට්නි. රැඳී සිටියට බොහොම ස්තුතියි. තවත් දවසකින් තවත් රසවත් රෙසිපියකින් හම්බ වෙමු. එතකන් ආයුබෝවන්.